Hello everyone, welcome back to my YouTube channel. අන්‍යං මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ KIIP level 2 13 වෙනි grammar part එක. ඔයා මගේ වීඩියෝ එක මුලින්ම දැක්කේ අද නම් මේ තියෙන්නේ මගේ YouTube channel එක. මෙතනින් playlist කියන එක click කරලා Korean grammar KIIP level 2 කියන එකට ගිහිල්ලා පළවෙනි grammar එකේ ඉඳන් බලන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. මේ ගීචොන්නේ කියන ග්‍රැමර් එක යෙදෙන්නේ තොංස සමග. ඒ කියන්නේ ක්‍රියාපදත් එක්ක. යම්කිසි ක්‍රියාවකට පෙර පසුපසින් ඇති ක්‍රියාව ඊට පෙර සිදු වූ බව ප්‍රකාශ කිරීමට අපි මේක භාවිතා කරනවා. ඒ කියන්නේ මේකේ තේරුම වෙන්නේ ගොඩක් වෙලාවට පෙර කියන අර්ථය. උදාහරණයක් විදිහට කෑම ගැනීමට පෙර අත්සේදුව කියන්න අපට මේක යොදා ගන්න පුළුවන්. ඉතින් මේක යොදන්නේ කොහොමද කියලා බැලුවොත් අපි කලින් ග්‍රැමර් වල කතා කරා වගේ පච්චිම් එකක්ද තියෙන්නේ එහෙම නැත්නම් සරයක්ද තියෙන්නේ කියලා වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන පච්චිම් එකක් තිබුණත් සරයක් තිබුණත් ඕනම ක්‍රියාපදයක දා කපලා ඉවත් කරාට පස්සේදී මේ ගීචොන්නේ කියන එක එකතු කරන්න තමයි තියෙන්නේ. අපි එක්සාම්පල් වලට ගිහිල්ලම් බලමු. මොක්තා කියන්නේ කෑම කනවා. එතකොට දා කපලා ඉවත් කරලා ගී චොන්නේ කියන එක එකතු කරනවා. එතකොට මොග්ගි චොන්නේ. ඒ කියන්නේ කෑම ගැනීමට පෙර. ඊළඟ එක ඉත්තා. ඒ කියන්නේ කියවනවා. මේකෙත් දා කපලා අයින් කරලා ගී චොන්නේ කියන එක එකතු කරනවා. එතකොට කියවීමට පෙර. තුන්වෙනි එක ඔදා. ඔදා කියන්නේ එනවා. එතකොට ඒකෙත් දා කපලා ඉවත් කරලා ගි චොන්නේ කියන එක එකතු කරනවා. එතකොට ඔගි චොන්නේ. ඒ කියන්නේ එන්නට පෙර, එන්නට පැමිණෙන්නට පෙර වගේ අදහසක්. අවසාන එක මන්දල්තා. ඒ කියන්නේ හදනවා. මේකෙත් දා කපලා ඉවත් කරලා ගි චොන්නේ කියන එක එකතු කරනවා. එතකොට මන්දල්ගි චොන්නේ. හැදීමට පෙර, සැකසීමට පෙර වගේ අදහසක් මෙතන තියෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා මේක හරිම ලේසි ග්‍රැමර් එකක්. අපි දැන් බලමු මේක වාක්‍යවලට කොහොමද එන්නේ කියලා. 신전 하기 전에 수업 시간을 하긴 했어요. 네, 하긴 했어요. 수업은 토요일 10시부터 해요. මෙතන කියන්නේ අයදුම් කිරීමට කලින් පන්ති තියෙන වෙලාවන් පරීක්ෂා කරාද කියලා. ඔව්, පරීක්ෂා කරා. සෙනසුරාදා උදේ 10 ඉඳන් ආරම්භ වෙන්නේ කියලා කියන්නේ. එතකොට සින්ජොන් හග චොන්නේ කියන එක හැදිලා තියෙන්නේ සින්ජොන් හදා කියන එකේ දා කපලා ඉවත් කරලා ගී චොන්නේ කියන එක එකතු කරලා තමයි සින්ජොන් හග චොන්නේ. ආයදුම් කිරීමට පෙර කියන එක තමයි මේකේ තේරුම. ඊළඟ එක 갑자기 일이 생겨서 약속 시간에 조금 늦을 거예요. හදිසිය දෙයක් සිද්ධ වුණ නිසා පොරොන්දුන වෙලාවට ටිකක් පරක්කු වෙලා ඉන්න කියලා මෙතන කියන්නේ. කරම් චුල්පල්හගි චොන්නේ චොන්හ චුසයෝ. එහෙනම් යන්න කලින් කතා කරන්න. චුල්පල්හදා කියන එකේ දා කපලා ඉවත් කරලා කී චොන්නේ එකතු කරලා තමයි චුල්පල්හගි කී චොන්නේ කියන එක හැදිලා තියෙන්නේ. හරි, ඊළඟ එක පබල් මොග්ගි චොන්නේ සොනල් සසේයෝ. බත් කෑමට පෙර අත් සෝදන්න කියලා මෙතන කියන්නේ. එතකොට මොග්ගි චොන්නේ කියන එක හැදලා තියෙන්නේ මොක්තා කියන එකේ දා කපලා ඉවත් කරලා ගී චොන්නේ එකතු කරලා තමයි මොග්ගි චොන්නේ කියන එක හැදලා තියෙන්නේ. ඒ කියන්නේ කෑම ගැනීමට පෙර කියන තේරුම. අවසාන එක සොන්නිමි ඔගි චොන්නේ චිබල් චොන්සොහෙයෝ. අමුත්තන් පැමිණීමට පෙර නිවස පිරිසිදු කරන්න කියලා කියන්නේ. ඔගි චොන්නේ කියන එක හැදිලා තියෙන්නේ ඔදා කියන එකේ දා කපලා ඉවත් කරලා ගී චොන්නේ කියන එක එකතු කරලා තමයි ඔගි චොන්නේ කියන එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ පැමිණීමට පෙර කියන තේරුම. ඉතින් අපි අද ග්‍රැමර් එක කතා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ තවත් අලුත් ග්‍රැමර් කොටසකින් හමු වෙමු. ඔයාගේ වටිනා කමෙන්ට් එකත් පහලින් ටයිප් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ගිහින් එන්නම්.